යමු. හිතනවා ඕගොල්ලෝ දැනටමත් පොත් ගන්න නැති කියලා. මම කිව්ව විදිහටම ඒ පොත් ගන්න. පුතේ අපේ රට ගත්තට පස්සේ අවුරුදු 2500ක ඉතිහාසයක්, ඈත අතීතයක ඉතිහාසයක් තියෙන රටක්. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ ඉතා පැරණි සංස්කෘතික උරුමයක් තියෙන රටක්. ඒ වගේම තමයි පුතේ අපිට උරුම වූ සංස්කෘතියක් තියෙනවා. ඒ කියන්නේ අපේ රටටම උරුම වූ සංස්කෘතියක් තියෙනවා. මොකද්ද මේ සංස්කෘතියක් කියලා හඳුන්වන්නේ? සංස්කෘතියක් කියලා අපි හඳුන්වන්නේ යම් සමාජයක හෝ ජන සමූහයක ජීවන රටාවයි. එයට ඔවුන්ගේ ආචාර, විචාර, විශ්වාස, ආගම, භාෂාව, කලාව, සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම්, ආහාර පුරුදු, උත්සව සහ හැසිරීම් රටාව මේකට ඇතුළත් වෙනවා. එතකොට පුතේ එම සංස්කෘතියේ එන එක පැතිකඩක් තමයි මේ කලාව කියලා හඳුන්වන්නේ. ඒ කලාවේ එක අංගයක් තමයි මොකද්ද? නර්තන කලාව කියලා හඳුන්වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුල අපට උරුම වූ දේශීය නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයක සාඩම්බර උරුමකාරයෝ අපි වෙමු. ඇයි මම මේකට සාඩම්බර උරුමකාරයෝ කියලා කිව්වේ පුතේ? සාඩම්බර උරුමකාරය කියන්නේ මේ නර්තන කලාව අපටම ආවේනික වූ නර්තන කලාව වෙන කිසිම රටක දකින්න නොතිබෙන නිසා. ඒ කියන්නේ අපටම ශ්‍රී ලංකාවටම උරුම වුණ නර්තන කලාවක් තමයි අප තුල තියෙන්නේ. ඒක අපිට ආඩම්බර වෙන්න පුළුවන් කරුණක් නේද? විවිධ ප්‍රදේශ මුල් කරගෙන මේ නර්තන කලාව ප්‍රභවය ලැබලා තියෙනවා. මම ඔයාලට ලංකා සිතියම ගන්න කිව්වනේ. ඒ ලංකා සිතියමේ මෙන්න මේ නර්තන කලාව තියෙන ප්‍රදේශ ටික ලකුණු කරගන්න ඕනේ. පළවෙනි නර්තන සම්ප්‍රදාය උඩරට නර්තන සම්ප්‍රදාය. එතකොට මේක කොහින්ද ප්‍රභවය ලැබලා තියෙන්නේ කියලා අපි බලමුද? කන්ද උඩරට ප්‍රදේශය නිජබිම කොටගෙන ප්‍රභවය ලබා ඇත. උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රභවය ලැබලා තියෙන්නේ කන්ද උඩරට නිජබිම කරගෙන. දෙක පහත රට නර්තන සම්ප්‍රදාය. දැන් බලමු අපි පහත රට නර්තන සම්ප්‍රදාය කොහෙද මේ ප්‍රභවය ලැබලා තියෙන්නේ කියලා. දකුණ සහ නිරිත දිග වෙරළවට තීරයේ නිජබිම් කොටගෙන ප්‍රභවය ලබා ඇත.